හලෝ ළමයි කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අද අපි ඔයාලව ලස්සන ට්‍රිප් එකක් තමයි එක්කයි යන්න හදන්නේ. ලංකාවේ ඕපන් කරපු ලොකම මින්මැද බලන තමයි අපි ඔයාලව එක්කයි යන්නේ. මේක තියෙන්නේ මහනුවර. ඇත්තටම මාළුන්ට ආදරය කරන කෙනෙක්ට මේක ලස්සනම අවස්ථාවක් වෙයි. මාළු හදන කෙනෙක්ට ඕනම කෙනෙක්ට මේක ලස්සන අවස්ථාවක්. ඔයා මීට කලින් මෙතන ගිහින් තියෙනවා නම් ඔයා මේක ගැන දැනටමත් දන්නවා. නමුත් ඔයා මේකට ගිහින් නැති කෙනෙක් නම් මේක ඔයාලට අලුත් අත්දැකීමක්. මේකේ ලොකේෂන් එක හරියට කිව්වොත් මහනුවර අම්පිටිය හරහා තලාතුවට ගිහින් මාරස්සේන පාර කිලෝමීටර් 1ක් විතර යනකොට කදාගොඩින් වමට තියෙන සිංහාරගම කියන පාරේ තමයි තියෙන්නේ. ඒතර ටිකට් එකක් ලොකු කෙනෙක්ට 1200කුත් පොඩි කෙනෙක්ට රුපියල් 800කුත් තමයි වෙන්නේ. මෙහෙම තමයි යනකොට ලස්සන දියල්ලක් හදලා එන්ට්‍රන්ස් එක තියෙන්නේ. දැන් ඔයාලා බලනවා ඇති බෝයි කෙනෙක් රෙකෝඩ් කරනවා ගර්ල් කෙනෙක් වොයිස් කරනවා. එයාට වොයිස් කරන්න වෙලාවක් නැති නිසා මම තමයි වොයිස් කරන්නේ. එයා රෙකෝඩ් කරේ මේ ඉන්නේ කොයි ෆිෂ් ඒ කියන්නේ කොයි කාෆ්. මෙයාලා ජපනීස් කොයි කියලාත් අපි හඳුන්වනවා. මෙයාලා මාරම ලස්සනයි. මෙයාලා කලර්ෆුල්. ඇත්තටම දැක්කම මාර මාස ඉන්ට්‍රස්ට් එකේම මෙහෙම දෙයක් තියෙනවා කියන්නේ මාරම ලස්සනයි. කොයිලට අමතරව මෙතන වේල්ටේල් කාෆ්ලයි ඉන්නවා. ඉතින් බලන්නකෝ අනේ මෙයාලා දැක්කම කොච්චර ආසයි හිතනවාද කියලා. ඉතින් එන්ට්‍රන්ස් එක පටන් ගන්නේ මෙන්න මේ විදිහට. ගුහාවක් ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු එහෙනම්. මෙන්න මේ විදිහට තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ ෆිෂස් ඔෆ් ශ්‍රී ලංකා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න මාළු වර්ග ගැන තමයි මෙයාලා මෙතන පැහැදිලි කරන්නේ. හරි අපි එතනට ගිහලා බලමු. මෙතන මාළු වර්ග 200ක් මාළු 30000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් බලන්න ඔයාලට බලන්න ලේසි වෙන්න මේ මාළු වර්ග ගැන එයාලගේ ඉපදුන කලාප ප්‍රදේශ හැමදේ ගැනම බෝඩ් එකකින් විස්තර කරලා තියෙනවා. මේ ඉන්නේ සෝල්ට් වෝටර් ෆිෂ්. එතන ස්ටාර් ෆිෂ්ලා, ලයන් ෆිෂ්ලා වගේ මාළු වෙරයිටිස් ගොඩක් ඉන්නවා. ඊළඟට ලංකාවේ ගංගාවල ඉන්න මාළු තමයි අපිට බලන්න තියෙන්නේ. මේ ඉන්නේ චෙරි බාබ්ලා. මෙයාලා හරියම චූටි. ඒ කියන්නේ සෙන්ටිමීටර් 3.5 4 අතර තමයි මෙයාලගේ උපරිම සයිස් එක වෙන්නේ. ඒතර මේ ඉන්නේ කාවයියෝ. මෙයාලත් ගංගාවල දැක ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ළමයි ඔයාලා දන්නවද ගෙදරක සුරතල් මසුන් ටැංකියක් තියෙනවා කියන්නේ ගොඩාක් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ගොඩක් විසඳුම් වෙනවා. සමහර වෙලාවට ගොඩක් මිනිස්සුන්ගේ මනස සැහැල්ලු කරන්න ගෙදරක ලස්සන මාළු ටැංකියක් තියන්න පුළුවන්. ගොඩක් රිසර්ච් වලින් තව හොයාගෙන තියෙනවා කැන්සර්ස් තියෙන අයට මාළු ටැංකියක් දිහා බලන් ඉන්න එක තෙරපි එකක් කියලා. ඉතින් ඔයාලගේ ගෙදරත් මාළු ටැංකියක් නැත්නම් මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා ගෙදර ලස්සන සෙටප් එකක ලස්සන මාළු ටැංකියක් හදාගන්න කියලා. ඔයාලට මම තව චූටි දෙයක් කියන්න. ඔයාලා ගෙදර මාළු ඇති කරනවා නම් ආසාවට ඇති කරලා විතරක් මදි. එයාලගේ ටැංක් එකේ ක්ලීන් එක, එතකොට එයාලගේ වෝටර් ලෙවල් එක, එතකොට එයාලට ලෙඩ හැදෙනවද කියලාත් ඔයාලා බලන්න ඕනේ. ගොඩක් වෙලාවට කට්ටිය ආසාවට මාළු ගෙනල්ලා ඔහේ දාලා තිනවා. ටැංක් එක ක්ලීන් කරන්නෙත් නෑ, කිසිම දෙයක් කරන්නේ නෑ, එයාලට ලෙඩ හෙල් බලන්නේ නෑ. එහෙම වුණාම පවුනේ යාලා. ඊළඟට මෙන්න මේ ස්නේක් හෙඩ් මත්ස්‍ය විශේෂය ලංකාවට ආවේනික ස්නේක් හෙඩ් මත්ස්‍යයි. ඒ කියන්නේ මෙයාලා අපිට ගොඩක්ම දකින්න තියෙන්නේ ලංකාවේ වැව්වලයි ගංගාවලයි. මෙතන වර්ග දෙකක් ඉන්නවා. එකෙක් තමයි ගංගාරා, අනිත් එක්කෙනා ලූලා. හරි අපිට ඔන්න මෙතනින් දැක ගන්න හම්බෙන්නේ ආචර් ෆිෂ්. එහෙම නැත්නම් දුනුවාය කියලා තමයි කියන්නේ. ඔයාලා දන්නවද මෙයාලගේ විශේෂත්වයක් තියෙනවා. මෙයාලා ගොදුර දැහැගන්නේ වතුර විදලා. ඒ කියන්නේ දුන්නක් ආකාරයෙන් වතුර විදලා තමයි මෙයාලා එයාලගේ ගොදුර දැහැගන්නේ.
ඔන්න අපි ඊළඟට ආසියාවට ආවේනික මත්ස්‍යයන් බලන්න තමයි යන්නේ. මෙහෙම තමයි ඇතුළට යනකොට ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ මේ ඉන්නේ ගෝල්ඩන් ටින්ෆොයිල් බාබ්ල. මෙයාලා ස්කූල් ෆිෂ් ටයිප්. මේ ඉන්නේ මන්නයා. මෙයාගේ හැඩේ මන්නයක් ආකාරයට තියෙන නිසා තමයි මෙයාට මන්නයා කියන්නේ. ඊළඟ ටැංක් එකේ මාළු වෙරයිටිස් දෙකක් ඉන්නවා. ගෝල්ඩන් මාසියරුයි සිල්වර් ෂාකුයි. මෙයාලා හිමාලයේ පිහිටි ගංගා ආශ්‍රිතව තමයි මෙයාලව දැක ගන්න තියෙන්නේ. මෙයාලා තවත් වඳ වී යන තර්ජනයට ලක් වෙලා ඉන්න මාළු ජාතියක්. මේ රෙඩ් පැරට් ෆිෂ්. මෙයාලා රහසක් වූ මිනිසාගේ නිර්මාණයක් කියලා තමයි කියන්නේ. ඔන්න ළමයි ඊළඟට ඉන්නවා තවත් මට්ටිය හදන්න ආස මාළු ජාති. එතන ජයන්ට් ගුරාමිලයි, ගෝල්ඩන් ජයන්ට් ගුරාමිලයි, රෙඩ් ෆින් ජයන්ට් ගුරාමිලයි ඉන්නවා. ගොඩක් මාළු හදන්න කැමති අය මෙයාලා ගැන හොඳට දන්නවා. මේ ඇවිල්ලා කැට් ෆිෂ්ලා. මෙයාලගේ නිජබිම වෙන්නේ තායිලන්තේ. මෙයාලා සෙන්ටිමීටර් 100ක් පමණ වැඩෙනවා. මේ ඉන්නේ ජයන්ට් ස්නේක් හෙඩ්ලා. ඒ කියන්නේ ස්නේක් හෙඩ් පවුලේ ලොකුම වෙන ස්නේක් හෙඩ්ලා තමයි මෙයාලා. රෙඩ් ස්නේක් හෙඩ් කියලා තමයි මෙයාට කියන්නේ. මෙයා සෙන්ටිමීටර් 100ක්. ඒ කියන්නේ අඩි 3යි අඟල් 10ක් විතර ලොකු වෙනවා. මාළු හදන කට්ටිය ඉන්නවා නම් මෙයාලා ගැන හොඳට දන්නවා. මේ ඉන්නේ රෝස් ගුරාමි. මෙයාලගේ මෙතන වර්ග කීපයක් ඉන්නවා. අභිජනනයෙන් තමයි මෙයාලගේ පාඩ වෙනස් කරලා හදලා තියෙන්නේ. මේ ඉන්නේ ගෝල්ඩ් ෆිෂ්. මෙතන වෙරයිටිස් ගොඩක් ඉන්නවා. පැන්ඩා, රෙඩ් රංචු, බබල් අයි, බ්ලැක් මෝ වගේ වෙරයිටි ගොඩක් මෙතන ඉන්නවා. මෙයාලා චීනයට ආවෙනිකයි කියලා තමයි කියන්නේ. මෙයාලා දිගින් සෙන්ටිමීටර් 25ක් විතර තමයි වැඩෙන්නේ. ඉතින් ළමයි අපේ පෙට්ස් අයිලන්ඩ් බණ්ඩාරල කියන පේජ් එක ෆලෝ කරලා මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඊළඟට අපි යන්නේ චීනයේ ඉන්න මාළු බලන්න. එතන නම් වැඩිය මාළු හිටියේ නෑ. මේ ඉන්නේ ෆීනික්ස් බබ්. මෙයාලා සෙන්ටිමීටර් 70ක් දක්වා තමයි වර්ධනය වෙන්නේ. මෙයාලගේ තියෙන විශේෂත්වයක් තමයි මෙයාලා ඕන කාලගුණයකට ජීවත් වෙන්න හුරු විදිහට තමයි හැදිලා තියෙන්නේ. ඔන්න ළමයින්ට කියලා ලස්සන ෆොටෝස් ගන්නවා නම් ලස්සන ප්ලේස් තියෙනවා. ඔන්න ඊළඟට අපි යන්නේ ඇෆ්‍රිකාවල ඉන්න මාළු බලන්න. මේ තමයි ළමයි මන් දැකපු කලර්ෆුල්ම මාළු ටික. මාරම ලස්සනයි. මලාවි විලේ මසුන් කියලා තමයි මෙයාලට කියන්නේ. ඔයාලා විශ්වාස කරනවද ළමයි මේ මාළුවට වතුර නැතුව අවුරුදු 2ක් ජීවත් වෙන්න පුළුවන්ලු. ඒ කියන්නේ එයාට පෙනහළු තියනවලු. මෙයා සෙන්ටිමීටර් 150 200ත් අතර තමයි විශාල වෙන්නේ. ඊළඟට අපි යන්නේ ඕස්ට්‍රේලියාවල ඉන්න මාළු වර්ග බලන්න. ඊළඟට අපි යන්නේ නෝර්ත් ඇමරිකාවල ඉන්න මාළු බලන්න. ඔන්න ළමයි මේ ඇවිල්ලා තවත් මොන්ස්ටර් විශේෂයක්. මේ ඇවිල්ලා ඇලිගේටර් ගා. මෙයා අඩි 10ක් විතර ලොකු වෙනවා. මෙයා ඇවිල්ලා ගා පවුලේ ලොකුම ගා කෙනෙක් කියලා තමයි කියන්නේ. ඔන්න අපි ඊළඟට සෙන්ට්‍රල් ඇමරිකාවල ඉන්න මාළු බලන්න තමයි යන්නේ.
ඔන්න මොන්ස්ටර් පවුලේ තවත් එක්කෙනෙක් රෙඩ් ටේල් කැට්ෆිෂ්. මෙයාලා මාංශ භක්ෂක කට්ටිය. මං ආස මාළු වෙරයිටි එකක් තමයි මේ රෙඩ් ටේල් කැට්ෆිෂ් කියන්නේ. එයාලා හරි ලස්සනයි අනේ පීනනකොට බලන්නකො. ඊළඟට මේ ඉන්නේ ඇල්බිලෝ ඇරවාන. එයාලා මාංශ භක්ෂක කට්ටිය. මෙයාලත් සෙන්ටිමීටර් 90ත් 100ත් අතර වැඩෙනවා. මේ ඉන්නේ ඩිස්කස්ලා. ඔයාලා මෙයාලව හදන්න ආසයි නම් මෙයාලා ඇක්වේරියම්ස් වල ගන්න ඉන්න. හැබැයි ටිකක් මෙලයි. ඒ වුණාට මෙයාලා හරි ලස්සන කට්ටිය. මේ ඉන්නේ සිල්වර් ඇරවාන. මේ තවත් මොන්ස්ටර් පවුලේ කැට්ෆිෂ් වර්ගයක්. මෙයාලත් මොන්ස්ටර් පවුලට අයිති කට්ටියම තමයි. මාළු හදන්න ආස කට්ටිය දන්නා මෙයාලට කවුද කියලා. පුළුවන් නම් කියමු බලන්න මේ කවුද කියලා. මේ ඇවිල්ලා ග්ලෝටෙට්‍රා. මෙයාලවත් මාළු හදන්න කැමති කට්ටිය දන්නවා කවුද කියලා. ඊළඟට දැන් අපි මොන්ස්ටර් ෆිෂ් කිහිපයක් බලමු. මෙතන රෙඩ් ටේල් කැට්ෆිෂ්ලයි ඇල්බිනෝ පාකුලයි බ්ලැක් පාකුලයි තමයි ඉන්නේ. වෝටර් වර්ල්ඩ් එකේ අන්තිම කොටස තමයි මෙතන. ඉතින් ඔයාලත් කැන්ඩි වල තියෙන වෝටර් වර්ල්ඩ් එක තාම බලන්න ගියේ නැත්නම් පුළුවන් ඉක්මනින් යන්න. මේක තාම ප්‍රතිසංස්කරණය කරන ගමන් තියෙන්නේ. ඒ වුණාට මාරම ලස්සනයි. මේක ලස්සනට හැදුවට පස්සේ තවත් ලස්සනයි. ඉතින් මේ වෝටර් වර්ල්ඩ් ගමනට ඔයාලා කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. අපේ පේජ් එක ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. Thank you for watching.